හරියට යනවා නම් අනිවාර්යයෙන්ම මෙතනින් පණුරක් දාලා තමයි යන්නේ. මුලත් පිටක් හේදන ගමන් ඉන්නේ. ඉතින් 6යි වෙලාව අපි දැන් ඉන්නවා පාදිනේ. හොඳයි ගන්න හලුවා ගන්න. හලෝ ඕක බඩෝ. ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානයේ වලින් එකක් තලාව. ඔන්න දැන් නම් ආවා අනුරාධපුරේට. අඩි good morning මචංලා. ඉතින් කොහොමද ඔයාලට? Hi good morning. දේන මුලත් පිටක් හේදන ගමන් ඉන්නේ. වෙලාව 4:19යි. තුනම මට යන ඉතින් ගමනක් ඉතින් දැන් මේ පරක් වෙලා දැන් තමයි යන්න හදන්නේ. පරක් වුණොත් වැඩක් නැහැ ඉතින් මෙයා කර මේ විටේ නැතුව යන්න බෑ. වාහනේ පණ ගන්නවා එනවා. අද අපි යන්නේ කොහෙද කියලා ඔයාම කියන්න ඉතින්. අද අපි යනවා අනුරාධපුරේ. දැන් ඉන්නවා ඉතින් අපි ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් අපි සෙට් වෙමු. දැන් ඉන්නවා කංගාණියා මූගලානේ. අන්සල ගාව. ඉතින් කොයි යදින් අපි පඳුරක් දාලා තමයි ගමන යන්නේ. දාමට රහින ලැබි. අයියේ දොර පොඩ්ඩක් හයියෙන් වහගන්න දොර වැවුන්නේ නැහැ. ආගමට දාමට පොඩ්ඩක් ලැබි මේ ළමයා. ඉස්සරින් ඉඳන් මෙහෙම තමයි. මස් කන්නේ හොදි විතරයි කන්නේ. ආගම දාමට ලැබි මස් කන්නේ හොදි විතරයි කන්නේ. එහෙමද? අපි දැන් ඉතින් අපේ යන රූට් එක කිව්වොත් මෙතනින් කුලියාපිටියට ගිහිල්ලා කුලියාපිටියෙන් හෙට්ටිපොළට ගිහිල්ලා හෙට්ටිපොළින් වාරිපොළාන අනුරාධපුරේ තමයි යන්නේ. අපි දැන් ඉන්නවා පාදිනේ මෙතනින් තමයි ඉතින් යන්නේ රාජධානියේ පිවිසුම ලොකුටම ගහලා තියෙනවා. දැන් නම් අවත්තර පුලක් ටිකක් ගන්න. ඒවා කන්නේද? මට මොකද මම කනවා? පුලක් ටිකක් කනවා. යා කිල්ලා. ඩයට් එක බලන්න. තියනවාද කියලා? එහමද? ආහනේ හායි. ඔයා කියනකන් හිටියම. ගෝලේ කිරියට වැඩක් නෑ මේවා කිරි දෙයක් කරන්නේ මේ දැන් ඉන්න ගෝලේ. ඒවත් නැහැ. මම යන්නේ ලෝඩ් එක බලන්න විතරයි. යපාගේ ගෝලේ. ලක්කිට කන වේලාවයි. අපි හේර කොහෙද දන්නේ? ඇවිල්ලා නවත්තයි මෙතන. ඇවිල්ලා නවත්තයි. මල්ලි බුද්ධිමත යන්නත් එක පොඩ්ඩක් වටයක් කරගිලා එන්නකෝ.
ඉතිමතයි. අයියෝ අයියෝ. උදේ 6යි වෙලාව දැන්. ඔයාලත් ඉන්නවද මෙහෙම ගෝලෙක? විස්තරේ මොකද්ද කියන්නේ? මොකද්ද විස්තරේ? මම දවස් කීයක් දැන් නිදි නැත් එක. දවස් කීයක් නිදිද? ඊයේත් පැය 6ක් විතර බුදියලා කියලා ඇවිල්ලා තවත් බුදිමතයි. අයියෝ ගියෝ දැන් අපි යන්නේ. අපේ ගෝල මහත්තයා බුදි ගන්න. එයා එලවන්නේ නැහැ අවුලක් නැහැ මම තනියම වීඩියෝ කරගන්න ඕනේ. වැඩක් නැහැනේ. වැඩක් නැහැ. එහෙනම් අපි ගිහිල්ලා හිටමු. කොල්ලා ගියා පඳුරක් දාලා එන්න. අපි දැන් ඉන්නේ රිදී බැදියල්ල අයියනායක දේවාලේ ගාව. ඉතින් මේ ආරේට යනවා නම් අනිවාර්යයෙන්ම මෙතනින් පණුවක් දාලා තමයි යන්නේ. අපේ හේරත් අයියා ආවා. හලෝ කොහමද වෙලාව 7යි කාලයි දැන් නම් 7යි කාලේ කොට 7යි 14යි අපි දැන් ඉන්නවා ගල් ගමුවේ. ඒරත් මම නම් ගල් ගමුවේ නවතිනවා නේද? ගල් ගමුව වලයා මන්නාර යනවා අපි කෙලින්ම ඉතින් දැන් අනුරාධපුර යනවා. ඕන කුඩු ගොඩක් ඉතින් අරගෙන යනවා. හොඳයිද කියලා බලනවා මම හිතන්නේ. තව දිනවවත් කියලා බලනවා මේක. මම හිතන්නේ තව නෑ එකයිද කොහෙද තියෙන්නේ. ඒක නම් හොඳ ගෙඩියක් වගේ නැට්ට නිකන් අමුයි. තව එකක් තිබිලා පොල්ලගේ වාසනාවට. ඉතින් බලනවා හොඳට. රහස් පොලිසියෙන් වගේ. අරේ අම්මකෝ. අම්මට තුනක් ඇහිලා ගෙනාව කොහොමද හරිය? හේරත් නැහැ. මාර ගෝලෝ අපි අහවන්නෝ. කොල්ලගේ ගතියක් තියෙන ඉතින් මොන දේ වුණත් දීලා කන පුරුද්දක් තියෙනවා ඉතින්. හලෝ ඕක බඩෝ. මේ ඇස්ෙන් ඔයාගේ නෝන මහත්තයත් කෝල් ගන්නවානේ. නෝන මහත්තයා කිව්වේ. වාගේ ආලා සුපිරි ගානක් තමයි. සුපිරි ගෙඩියක් ඉතින් මේක නම් හොඳ ගෙඩියක් මේ දැන් වැටලා තින්නේ. මේ පට රුවද ඈ? ඒවා දැන් වැටලා තියෙනවා අමුයි. මේක අදම හදන්න ඕන නැත්නම් ඒට. යන්න එනවා. ගියා. ගෙඩි තුනක් කවුල ගත්ත එකක් ඒරත් මාමට දුන්නා මෙයාගේ යාළුවට. හැබැයි මොනවද දීලා කන පුරුද්දක් තියෙන අර වෙන උන් වගේ නෑ බෑ නෑ. අනිත් ඔක්කොම කිව්වේ මේ භය බඩු නෑ නේ. ඇති සල් තියෙන උඩ නම් ගහේ උඩ තියෙනවා. මේක තමයි වැඩන්නේ. නෑ එකක් තියෙනවා අර. නෑ. යන් එනකොට බලමු. අල් කිව්වොත් පිටුවක් ඈ. ඔන්න දැන් නම් ආවා අනුරාධපුර
අනුරාධපුරේට කිව්වට තව පූජා නගර පැත්තට අපි යන්නේ නැහැ. අපි මෙතනින් හැරෙනවා. ඔය බස් එකක් කරේ ආගෙන එතනින් මේ පාරේ යන්නේ. කෙලින්ම ගියත් යන්නේ පූජා නගරයට. අපි මෙතනින් නව නගර පැත්තට හැරෙනවා දැන්. මෙතනින් හැරෙනවා දැන්. වෙන මොකුත් දාන්න එපාද අයියේ? අත විතරද? අත පොඩ්ඩක් දාන්න මේ. අම්මට දිරිනවා නේද පුතේ? උඩ පොගේ. ආ මල්ලි. සුම්මා එන්න. මොකක්ද කරන්නේ බඩු බානවා? බඩු බානවා කියන්නම නෑනේ පිටක් නෑ. කොල්ලට අද දාඩිය දාලා හොඳටම අද මොනවද? ඔව් එච්චර තමයි තියෙන්නේ මොකද? නෑ නෑ ඒ අර කලින් ගියානේ. කලින් 20ක් ගියා. දායනේ. අද නම් කොලෙස්ටරෝල් ටිකක් පිච්චෙනවා. පේනා නේද මේ මට සිරිනා දාඩිය වැක්කේනවා අර. ඔව් මේ රස්නේ මේ කකුලට දැන් රස්නේලු. තව චුට්ටයි දින්නේ අපේ අවසාන අදියර යන්නේ. මාන්සිලා වැඩ කරනවා කොල්ලා. නෙළුම් කොලෙන් කමයි කියලා. නෙළුම් කොලේ? නෙළුම් කොලයක් කොහෙද මෙහෙ කන්න තියෙන්නේ? අද කන්න නෑ ඉතින් අද ලෙව තමයි කන්නේ. කන්න නෑ මල්ලි බොන පිස්සෝ ගෙදර ගිහිල්ලා කමු. ඕන්නම් කාටේකුයි වඩේකුයි අරන් දෙන්න. අපේ තවල් ලොරියක් ඇවිල්ලා තියෙන්නේ ඒක අතන. ඔයා ගමනේ. අන්න කොල්ලා අන්න අනුරාධපුරේ කොල්ලෝ ඈ. මල් ඉක්මනට බාන්න යන්න ඕනේ. ඈ හැංගෙනවා. මෙයා අපේ හොඳ ෆෑන් කෙනෙක්. මෙන්න මෙයා. අය වෙලාව 1:20යි ඉතින් දැන් තමයි අපි අනුරාධපුරේ බාලේ වරුනේ. දැන් යන්න ඕන බට්ටියක් කන්න බඩගිනි ඉන්න. ඇයි බඩගිනිද? උදේට කෑවෙත් නැහැ, දවල්ට කෑවෙත් නැහැ. උදේට කන්න අරන් දුන්නේ නැහැ. ඇයි බං උදේට කන්න ඔබට මං කතා කරගෙන බාවේ නැහැනේ තේ බොන්න. මට තේ බොන්න විතරයි කන්න කතා කරේ නැහැනේ. මං තේ බොන්නේ නැහැ. තේ බොන්නේ නැහැ වැඩි. ඔයා තේ බොන්නේ නැහැ. වල් ලෙවනේ කන්නේ. එහෙනම් අපි දැන් නම් බඩගිනි තමයි. ඒ කියන්නේ එහෙනම් අපි සෙට් එකමු වගේ. මෙයාට ලෝඩ් එක බලලා මාර මානසි මං අද හිටියා. අමාරුයි අප්පා. කට්ටිය දන්නවා ඉතින් කවුද වෙයි කියලා. එහෙනම් සෙට් එකමු වගේ. වෙලාව 1:45යි අපි දැන් ඉන්නවා ගල්ගමු ඉත්තු කරලා බත් කෑවා දැන් පොඩ්ඩක් මාන්සි රෙස් කරන්න කියලා පොඩ්ඩක් මෙතන නැවතුයි. මෙයා ඉතින් වතුර බොනවා. කාලා මාන්සි. බාට ලස්සන ප්ලේස් එකක් ඈ අම්මුනේ. උඹලේ ගිහලා මල් කන්නා දැක්කා? මල් කන්නවා කට්ටිය. ඉහර ගැඹුරු නැතුව ඇති. අඟුරේ මේ මල් පූජා කරනවා නේද? ජබර මල්. ජබර. ඔව් ජබර නේද? එහෙනම් මොනවද? ජපන් ජපර නේ අනේ මොනවද වන්ද? ඔයා කියනකොට මට අරන් දුන්නා ඉතින් මේ බාලා මහන්සි කියලා කූල් එකක් අරන් දුන්නා දැන් මේ දුන ගමන් බොහොම ස්තුතියි ඈ. thank you. දැන් ඉස්සර වගේ රා නැහැ නේ ඒවා. බායි 40යි වෙලාව දැන් ඉන්නවා අපේ බෝඩරේ. මචං කොහෙද මේ? දැන් පොඩ්ඩක් ගම.
ගලකොඩගම ජංක්ෂන් එකේ ඉන්නේ කියලා. ඉතින් අයින් යන්න. ආයි දැන් කිලෝමීටර 6ක් විතර තියෙන අපි ගේගාවට. එහෙනම් ගෙදර ගිහිල්ලා හම්බෙමු. 5:53යි වෙලා අපි දැන් තමයි ගෙදරට ආවේ. නේද බොක්ක? බොක්ක දෙබොක්ක. දෙබොක්ක. විඩාපර දවසක නිමා. විඩාපර දවසක නිමාම යා ආයි රෑ 12ට යනවා. මං ඉන්නවා මට නම් බෑ. මේ දින අද දවසේ වත්කම අද දැන් මේක ගෙදර ගිහිල්ලා හොඳට හුරතල් කරලා බෝතල් කරනවා. නේද? ඔව්. මේක හොඳට හුරතල් කරලා බෝතල් කරනවා. එහෙනම් අපි වීඩියෝ එක මෙතන නවත්තමුනේ. එහෙනම් අපි වීඩියෝ බලලා මේ කට්ටියට ගොඩක් බලලා තිබුණා වීඩියෝ මේ ලයික් කරපු කමෙන්ට් කරපු ඔක්කොටම ආදරෙනි. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් බලන්න. හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරලා යන්න. එහෙනම් අපි ආයේ සුපිරි වීඩියෝ එකකින් අපි හම්බෙමු. ජය වේවා.